අපේ ඇඟේ අස්ථිවල ශක්තිමත් අස්ථිය මොකක්ද? අපේ කකුලේ මෙන්න මේ තියෙන අස්ථිය ඌර්ව අස්ථිය. ඒක තමයි ශක්තිමත් අස්ථිය. මේ අස්ථිය අපේ කුකුල් ඇටේ දේව ශ්‍රෝණිමේ කරලා සම්බන්ධ වෙන්නේ ගෝල කුහර සංධිය. ඒතර ඒ වගේම මේ අතෙත් මෙතන සම්බන්ධ වෙන්නේ ගෝල කුහර සංධිය. හැබැයි පුතේ මේ ගෝල කුහර සංධිය දෙකේ තියෙන විදිහ වෙනසක් තියෙනවා. මොකද දන්නවද? මේ බලන්න මේ හරි. දැන් මේ බලන්න මේ අත මට පුළුවන් මේක කරනවා. මේ මෙතන මේක කරකවන්න පුළුවන් වුණාට ඒ විදිහට අපට කකුලක් කරකවන්න බෑ. මගේ මතේ ඒක බෑ. අර විදිහට රවුම් කරකවන්න පුළුවන්. බෑ. ඇයි? කාලෙසර වෙරකට වැඩි වෙන ප්‍රශ්න තියෙනවා. අපේ මේ අතේ තියෙන පූර්ණ ගෝල කුහර සංධියක්. ඒක නිසා මේක වෘත්තාකාරව යවන්න පුළුවන්. කකුලේ තියෙන්නේ අර්ධ ගෝල කුහර සංධියක්. ඒක නිසා මේක චලනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැන් කකුලේ ගෝල කුහර පූර්ණ වුණා නාරිසෝ අපේ ගෑල්ලම කකුල මේව කරකවලා වට දෙකක් ගාලා ඉවරලා වාඩි වෙනකොට උඩින් තියාගන්න ඉතින්. දැන්ටත් සමහරව කකුල දෙකක් නමල උඩින් තියාගන්න කෙනේ. දැන් උනානම් මේ අර කකුල නැවෙන තැන් වලට අමතරව නමල මෙහෙම තියාගන්න පුළුවන්. හරි ඔය ඉඩ අඩු වෙලාට බස් එක යද්දී දෙපැත්තට මෙහෙම නමාගෙන තියාගන්න පුළුවන්. හරියෝ. හරි.